හායි ළමයි. ඉතින් මං ඩලාස් 11.11 සේල් එකෙන් shopping කරා. ලොකු අයිටම් ගොඩක් නම් ගත්තේ නැහැ. පොඩි අයිටම් වගේක් තමයි ගත්තේ. මට මුළු ඕඩර් එකටම ගියේ 2814ක් වගේ. එන්න නම් දවස් 3-4ක් වගේ ගියා ඕඩර් එක. මං ඇත්තටම try කරේ කොයි වගේද කියලා බලන්න ඒකේ තියෙන items. මගේ first time item පාක් order කරා free delivery හම්බුණා ඒක නිසා 11.11 එකෙන්. අපි බලමුකෝ මොනවද අපි අරගත්තේ කියලා. මම මුලින්ම පෙන්නන්නම් ඔයාලට. මං ගත්තා හම්පි ඩයිපර්. ඒකට කියන්නේ එහෙම වෙන්න ඕන. අර වතුර දාලා ඊට පස්සේ ඒක කූල් වෙලා එළියට එන්නේ. මේකේ නයිට් ලයිට් එකක් තියෙනවා. එතකොට ෆෑන් එකක් තියෙනවා. චාර්ජින් කේබල් එකක් තියෙනවා. මං ඕඩර් කරපු කලර් එක නම් නෙවෙයි ඇවිත් තිබ්බේ. ඒ වුණාට අවුලක් නෑ. ඒ පාටත් හොඳයි. නිල් පාට මගේ ආසම පාට. ඒ වුණාට මං නිල් පාට නෙවෙයි ඕඩර් කරේ. මොකද මං ඕඩර් කරද්දී නිල් පාට ඒවා තිබ්බේ නැහැ ඒකේ. මේ තියෙන්නේ එක හම්ෆි ඩයිපර් වෙන්න ඕන. මේක ඇත්තටම ලොකු කූල් එකක් අරගෙන පාවිච්චි කරන්න එහෙම එකක් නම් නෙමෙයි. මං ඇත්තටම මේක ගෙන්න ගත්තේ essential oil දාලා කාමරේට පොඩි සුවඳක් ගන්න පුළුවන්නේ. මේකට වතුර දාලා ඔය උඩ කෑල්ලට ඊට පස්සේ ඒකට essential oil mix කරලා මොක වැඩ කරන එක දාලා තිබ්බහම පොඩි සුවඳක් එනවා. ඒක සාමාන්‍යයෙන් සුවඳට තියාගන්න පුළුවන් කාමරේ. ඊට පස්සේ මම මේ අයිලයිනර් එක ගත්තා. ඊට පස්සේ ඔන්න ඔය රේසර්ස් 3 ගත්තා. ෆේස් රේසර්ස් 3. ෆේස් රේසර්ස් 3ට මට 185ක් වගේ ගියේ. අයිලයිනර් එකත් 200 ගාණක් වගේ. මට හරියටම ප්‍රයිස් මතක නැහැ. ආයි මං ගත්තා රවුෂන් හරි ඔව් ඒ වගේ බ්‍රෑන්ඩ් එකක ඇලෝවේරා ජෙල් එක ගත්තා. නේචර් සීක්‍රට් බ්‍රෑන්ඩ් එකේ ටෝනර් එක ගත්තා. ඒ ටෝනර් එක නම් හරිම සුවඳයි ළමයි. පොඩි කියන්නේ ප්‍රයිස් කරලා තියෙන ගානට වැඩිය පොඩි ගාණක් තමයි දෙකටම ගියේ. ඔන්න ඔය ටික තමයි මම ඩලාස් 11.11 සේල් එකෙන් ගත්තේ මේ පාර. මෙතන තියෙනවා හම්පි ඩයිපර් එක මම වැඩ කරන හැටි බලුවා. එවෙලෙන් වගේ ගහලා බැලුවා. ඔන්න ඔය විදිහට චාර්ජර් පොයින්ට් එකට ගහලා ලයිට් එක කලර්ස් 7ක් වගේ ලයිට් කලර්ස් තිබ්බා. ඊට පස්සේ වතුර දාලා මම ඒක උඩටම පිරෙන දාගත්තේ නැහැ මුලින් බය හින්දා. වතුර ටික දාලා ඔය උතන තියෙන පියනෙන් වහගන්න ඕන. ඊට පස්සේ තමයි මම try කරේ කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. එහෙම ලොකු කූල් එකක් එන්නේ නැහැ. උණ ළඟටම අල්ලන් හිටියොත් පොඩි කූල් එකක් දැනෙනවා. ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. අපිට ෆෑන් එක දාලා මේ කූල් එක එන පැත්ත වෙනස් කරගන්න පුළුවන්. ඔන්න ඔය උඩ වතුර දාන එකටම අපිට මොනවා හරි සුවඳ ලික්විඩ් එකක් දාලා
කාමරේ සුවඳට තියාගන්නත් පුළුවන් ඉතින්. මගේ ලොකු ආසාවක් තිබ්බ එහෙම එකක් ගන්න. ලයිට් එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. ඔය කොනේම බටන් එකෙන් තියෙන්නේ ටයිම් එක තියන්න. මම ඒක බැලුවේ නම් නැහැ.